මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා අවශ්‍යතාවය සම්පූර්ණ වුණාට පස්සේ ඒක අයින් කරලා දාන්න. ඒක නොසලකා හරියට. ඊට පස්සේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. කවුරු හරි අපිට උදව්වක් කරපුවාම අපි හිතමුකෝ දැන් අත්දැකීම් නැති ඕන තරම් වැඩිපුරම විඳවලා තියෙන්නේ. පසුතැවිලි වෙලා තියෙන්නේ. උදව් කරපු මිනිස්සු හින්දාද උදව් නොකරපු මිනිස්සු හින්දාද? අපි වැඩිපුරම උදව් කරන්නේ වැඩිපුරම ආදරය කෙනාට. වැඩිපුරම රිද්දන්නේ වැඩිපුරම උදව් කරපු වැඩිපුරම ආදරය කරපු අපේ ආදරණීය. කොහෙද කරන්නේ ආවුද? එයාත් එකයි ජීවත් වෙන්න වෙන්නේ. ඔව්ලා හම්බෙන්නෙත් එයාලා. කෙලෙහි ගුණයක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරු අර හිප්පිත් නැති බෝධියටනේ බුදු වෙලා පළවෙනි සතියේ බෞද්ධ සාහිත්‍යය උගන්වනවා. අනිමිස ලෝචන පූජා. උන්වහන්සේ අපි බුදුහාමුදුරු දේශනා කරනවා මේ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. මේ ලෝකේ කෙලෙහි ගුණ දන්න මිනිස්සු හරිය දුර්ලභයිලු. ඒක නම් ඇත්ත හොඳයි. අවශ්‍යතාවයේ සම්පූර්ණ වුණාට පස්සේ ආය මිනිස්සු අපි තියාගන්නේ නැහැ. කාර්ය කෙරවෙලතුරු කාගෙත් රැවටිල්ල කියලා දෙයක් තියෙනවා නේද? ඔය අපේ ජන කවිය මේවා හොඳට පත්තියන් වෙච්ච මිනිස්සුන්ගේ කටවල් වලින් කියවෙච්චා. බුදුහාමුදුරුවෝ එදා එහෙම කිව්වෙත් එදත් එහෙම ඉඳලා තියෙනවා. අදත් ඉන්නවා. මේක හෙට මීට වඩා වැඩි වෙන්න පුළුවන්. කාලේ හොඳයි. අද වැරදි. ආයෙත් හෙට හොඳ වෙනවා. වෙන්න පුළුවන්. කාලේ හොඳයි. අද වැරදි. ආයෙත් හෙට හොඳ වෙනවා. අවශ්‍යතාවයේ අනුව තමයි මිනිස්සයා හොඳ නරක තීරණය කරන්නේ.